say, Romeo, take me somewhere we can be alone. I'll be waiting. All there's left to do is run. You'll be the prince and I'll be the princess. It's a love story, baby, just say yes. I see so කොහොමද ඔයාලට ආදරෙන් සතුටින් ඉන්නව නේද? ඉතින් අද මං ඔයාලව මාත් එක්ක ලැට්වියා වලට එක්කයි යන්නයි යන්නේ. මේ පාර අපේ වැකේෂන් ප්ලෑන් එකනේ ලැට්වියා. ඉතින් අපි එහෙ ඉන්න දවස් කීපේ ගත්ත එක්ස්පීරියන්ස් වලින් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මම මේ හදන්නේ. අපිට ෆ්ලයිට් එක තිබුණේ උදේ 5:30. ගෙදර ළඟින්ම බස් එක යන නිසා අපි බස් එකේ තමයි එයාපෝට් එකට යන්නේ. ෆින්ලන්ඩ් වල තම්පරේ ඉන්න කෙනෙක් නම් ඔයා ලැට්වියා යන්න හිතන් ඉන්නවා නම් ඔයාට පුළුවන් හෙල්සින්කි යන්නේ නැතුව පිර්කලා එයාපෝට් එකෙන් ඔයාගේ ෆ්ලයිට් එක ගන්න. ඒක ඔයාට හෙල්සින්කි යනවට වඩා ලේසි වගේම පහසු වෙයි. මොකද ෆ්ලයිට් වලට ගැලපෙන විදියට සිටි එකෙන් බස් එක ගන්නත් පුළුවන්. ऐसे डोरी डाले काला जादू नैना काले तेरे में हवाले हुआ सीने से लगा ले मैं तेरा वो दोनों धीमे धीमे से आजा दोनों ऐसे मिले जमी पे लागे ना तेरे ना मेरे पावरे मनवा लागे 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 रे सावरे ले तेरा हुआ जिया का Good morning. Lūdzam rokas bagāžas novietošanai izmantot plauktu virsjomas un personīgās mantas, kā datorsomas, iepirkuma maisiņus un mugursomas, novietot zem priekšā esošā krēsla. Mēs priecāsimies jums palīdzēt. දැන් අපි යන්නයි හදන්නේ. උදේ ඉඳන්ම පොඩි වැස්සක් යනවා. ලැට්වියා වල වෙදර් එක මීට වඩා හොඳ වෙයි කියලා අපි හිතන් යන්නේ. බලමු. එහෙ වෙදර් එකත් මේ වගේද කියලා. ආදසීත සුලඟ මදහාසනගන විට සිත කොලවුනිද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනිම් සඳරේනු ගලන සඳරේක සිහිනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින්
ඔන්න අපි ලැට්වියාවට ආවා. ලැට්වියාව ලිතුවේනියාවයි එස්තෝනියාවයි අතර බල්ටික් මුහුදේ තියෙන උතුරු යුරෝප් රටක්. ඒ වගේම ලැට්වියාව නැගෙනහිරෙන් රෂ්‍යාවෙනුත් ගිනිකොනෙන් බෙලරුස් කියන යුරෝප් රටිනුත් වෙන් වෙනවා. බටහිරෙන් තියෙන ස්වීඩන් මුහුදු සීමාවකින් වෙන් වෙනවා. ලැට්වියාවල ජනගහනය මිලියන 1.9ක්. ලැට්වියානුවන් සහ රටේ ජනගහනයේ 63%ක්ම ලැට්වියානු භාෂාව තමයි කතා කරන්නේ. ජනගහනයේ 37.7ක් ඔවුන්ගේ මව් භාෂාව විදියට රුසියානු භාෂාව කතා කරනවා. ලැට්වියාවල අගනුවර සහ විශාලතම නගරය වෙන්නේ රිගා. ඉතින් අපි මේ දවස් කීපේ ඉන්නේ රිගාවල. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගුලිරී නුරාපෙම් සීතලේ නීදී අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවූ ආදරේ ගිලන් වෙලා සඳත් නෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු ගිලන් වෙලා සඳත් නෙදා සොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු මේ තියෙන්නේ House of the Black Cat. මේක 1334 දී වෙළඳුන් සඳහා ගබඩාවක් විදියටත් රැස්වීම් සහ සැමරුම් ස්ථානයක් විදියටත් තමයි ඉදි කරලා තියෙන්නේ. අද මේ ගොඩනැගිල්ල උත්සව මධ්‍යස්ථානයක් සහ කෞතුකාගාරයක්. එදස් 941 නාසි ජර්මානු සහ සෝවියට් හමුදාවේ සටනකදී මේ ගොඩනැගිල්ල සහ පැරණි නගරයේ වැඩි කොටසක් බෝම්බ වලින් විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒක ආපහු 1996 2007 අතර කාලය තුල නැවතත් ගොඩනගලා තියෙනවා. ඉහළ මහල උත්සව සඳහා පාවිච්චි කරනවා. පළමු මහලේ රිදී එකතුවක් සහ ඓතිහාසික කැබිනට් බලන්න පුළුවන්. 2012 ඉඳලා 2016 දක්වාම ලැට්වියා ජනාධිපතිවරයාගේ නිවස වෙලා තියෙන්නේත් මේ ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ලේ තියෙන බිම සහ ලී පඩිපෙළ සමහරක් ඒවා 14 වෙනි සියවස තරම්ම පැරණි. ඉතින් ඔයගොල්ලොත් ලැට්වියා આવුතින් රිගාවල තියෙන මේ ඓතිහාසික ගොඩනැගිල්ල බලන්න අමතක කරන්න එපා.
මේ චූටි ෂොප් එකෙන් අපිට මතක සටහන් ගෙදර ගෙනියන්න ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ ශාන්ත පීතර දේවස්ථානයේ කුළුණ. කීප පාරක්ම ප්‍රතිසංස්කරණය කරලා තියෙන මේ කුළුණ දෙවන ලෝක යුද්ධ සමයේදී පල්ලියත් එක්කම ගිනිබත් කරලා තියෙනවා. ඊට පස්සේ 1967 දී තමයි කුළුණ නැවත ප්‍රතිසංස්කරණය කරන්න පටන් අරන් තියෙන්නේ. රිගාවලට ගියොතින් මේ දේවස්ථානයටයි මේ කුළුණටයි නගින්න අමතක කරන්න එපා. ऐसे डोरे डाले काला जादू नैना काले तेरे में वाले हुआ सीने से लगा ले मैं तेरा वो दोनों धीमे धीमे से आजा दोनों ऐसे मिले जमीन पे लागे ना तेरे ना मेरे पावरे मनवा लागे 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 रे सावरे ले तेरा हुआ जिया का මේ අපි යන්නේ රිගා සෙන්ට්‍රල් මාකට් එකට. මේක ලැට්වියාවේ විශාලතම වෙළඳපොළ විදියට හඳුන්වනවා. මේ වෙළඳපොළ විශාල බිල්ඩින් 5කින් සමන්විතයි. ඒ වගේම වෙළඳ කුටි 3000කට වඩා වැඩියෙන් මේ මාකට් එකේ තියෙනවා. පළතුරු, එළවලු, චීස්, මස් වර්ග, මල් වර්ග වගේම සකස් කළපු කෑම වර්ග වෙන වෙනම වෙළඳ කුටිවල තියෙනවා. ඒ වගේම සෙන්ට්‍රල් මාකට් එකේ තියෙන ලැට්වියන් ෆුඩ් රස බලන්නත් අමතක කරන්න එපා.
ඔබ මත දුන්නා යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ මා ජීවිතේ ඔබ පන දුන්නා අද විඳලන්නේ ඇයි සොඳුරේ මායම් කලාවේ සායම් සිනාසේ පායම් සාලේ මේ පින්ගිරේ පාලම් තොටේදී කොලම් කලාසේ ආයේ ප්‍රේමින් ලංවී මුණාගේ රැකගත්තේ මා මේ ආදරේ ඔබ මත දුන්නා යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ මා ජීවිතේ ඔබ පන දුන්නා අද විඳලන්නේ ඇයි සොඳුරේ මායම් කලාවේ සායම් සිනාසේ පායම් සාලේ මේ පින්ගිරේ පාලම් තොටේදී කොලම් කලාසේ ආයේ ප්‍රේමින් ලංවී මුණාගේ ලැට්වියාවේ රිගාවල්ද ගියෝති මේ සෙන්ට්‍රල් මාකට් එක නම් අමතක කරන්න බැරිම තැන. Я ж рыжий и серый. Правильно сказала? Рыжий и серый. රැකගත්තේ මා මේ ආදරේ ඔබ මත දුන්නා යලි උදුරන්නේ ඇයි ප්‍රේමියේ මා ජීවිතේ ඔබ පන දුන්නා අද විඳලන්නේ ඇයි සොඳුරේ මායම් කලාවේ සායම් සිනාසේ පායම් සාලේ මේ පින්ගිරේ පාලම් තොටේදී කොලම් කලාසේ ආයේ ප්‍රේමින් ලංවී මුණාගේ
දන්නෙම නැතුව කාලේ ඉක්මනට ගිහිල්ලා ආයෙත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. එතකම් පරිස්සමින් සතුටින් hina වෙලා ඉන්න. Montahoya for your confident safety journeys flight. Right now we just close the doors. We should be able to start changing in the next few minutes and then we shall be on our way. Today's flight time to top is 55 minutes. And we do expect some light turbulence during the departure, which means as long as the seatbelts line home, we can ask you to go back to your seat to remain seated with the seatbelt on for your own safety. Right now the weather in Tampere, it's the same as Riga. It's cold, around 2 degrees, clear skies and some light easterly winds. As soon as we get closer to Tampere, I'll come back to you. ගුලිවි නුරාපෙන් සීතලේ නීදී අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ අමාපෙන් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ